තුන්වන පරිච්ඡේදයේ 32 වන පදයේ සිට 34 වන පදය දක්වා. මරණ දඬුවමට වරදකරුවන් වූ තවත් දෙදෙනෙක්ද උන්වහන්සේ සමග ගෙන යන ලදහ. ඔහු කපාලපිටිය නම් ස්ථානයට පැමිණ එහිදී උන්වහන්සේ කුරුසියේ ඇන ගැසූහ. වරදකරුවන්ගෙන් එක්කෙනෙකු උන්වහන්සේගේ දකුණු පසද අනෙක් එක්කෙනා වම් පසද කුරුසියවල ඇන ගැසූහ. ජේසුස් වහන්සේ කතා කොට පියාණනි ඔවුන්ට කමවුව මැනව. ඔවුන් කරන දෙය ඔහු නොදති. වදාළසේක. ඔහු උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගැනීම පිණිස දාදු දැමුහ. දේව වාක්‍ය මෙසේය. තවත් මහ සිකුරාදාවක අපි සියලු දෙනා කුරුසිය පාමුල යේසුස් වහන්සේගේ වචනවලට සවන් දී සමදර්ශක සුභාරංචි 4වෙනි සුභාරංචියේ අපට කියන උන්වහන්සේ වචන 7ක් ප්‍රකාශ කර බව. මේ වචන සුද්ධ ලියවිල්ලේ වචන ලෙස සඳහන් වුවත් එක් එක් වචනයට ඉතා ගැඹුරු අර්ථයක් තියෙනවා. උන්වහන්සේගේ පළවෙනි වචනය සහ අවසාන වචනය යාඥාවන්. පළවෙනි වචනය මැදහත් යාඥාවක් අනුන් වෙනුවෙන් කරන. අවසාන වචනය අමන් වෙනුවෙන් කරන යාඥාවක්. අපි පෙරලගමු පවුල්තුමා රෝම වාසීන්ට ලියූ පොතේ 8වැනි පරිච්ඡේදයේ 34 වැනි පදයේ ලියා ඇති දේ බලමු. දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ සිටිමින් අප වෙනුවෙන් මැදහත් වන්නේ උන්වහන්සේය. උන්වහන්සේගේ එක්තරා කාර්යයක් තමයි මැදහත්කාරකම. උන්වහන්සේ එම කාර්ය කුරුසිය මතදී ආරම්භ කරනවා. උන්වහන්සේ කියනවා පියාණෙනි කමා වෙන්න, ඔවුන්ට කමා වෙන්න. ඔවුන් කරන දේ ඔවුන් නොදනිති. කවුද මේ ඔවුන්? ඔවුන් යුදෙව්වන්ද? මතෙව් සුභාරංචියේ 15:24 යේසුස් වහන්සේ කානාන්හි මේ ස්ත්‍රියකට කියනවා. කානාන්හි ස්ත්‍රියක් තමාගේ දුව ඉතා දරුණු අපස්මාරයෙන් පෙළෙද්දී ඇයව සුව කර ගැනීමට යේසුස් වහන්සේ ළඟට පැමිණෙනවා. යේසුස් වහන්සේ කියනවා මා එවන ලද්දේ ඊශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකි. එසේනම් උන්වහන්සේ යාඥා කරන්නේ ඊශ්‍රායෙල් ජාතිකයන්ට යුදෙව්වන්ට කමාව දෙන ලෙස. යුදෙව් නායකයෝ මාස ගණනාවක් උන්වහන්සේ නැසීමට කුමන්ත්‍රණය කරා. උන්වහන්සේගේ ගෝලයෙකුට කාසි දුන්නා උන්වහන්සේ පාවා දෙන්න. මධ්‍යම රාත්‍රියේ බෝරු නඩුවක් ඇහුවා උන්වහන්සේ වැරදිකරුවන් කරා. ඔවුන් දැනගෙන හිටියේ නැද්ද ඔවුන් කරන දේ? යුදෙව්වන් කෑමර දුන්නා කුරුසිය යන ගසන්න. වසර 3ක් විශාල රෝගීන් සංඛ්‍යාවක් සුව කර දුන්. අන්ධයන්ට පෙනීම දුන්. හොරුන් ඇවිද්ද වූ. අංශභාග රෝගීන් ඇවිද්ද වූ. යක්ෂාත්ම වෙහි තියනාගේ යක්ෂාත්ම දුරු කර දහස් ගණනක් කුසගින්න හිටපු අයට ආහාර සපයා දුන්. උන්වහන්සේව කුරුසිපත් කරන්න මිනීමරු බරබ්බස් අපිට නිදහස් කර දෙන්න. ඔවුන් දැනන් හිටියේ නැද්ද ඔවුන් කරන දේ? රෝම සොල්දාදුවෝ කුරුසේ පාමුල ඔවුන් ගැනද උන්වහන්සේ යදින්නේ? ඔවුන්ගේ රාජකාරිය අකුරටම කරනවා. ඔවුන් දැනන් හිටියා ඔවුන් කරන දේ. කුරුසිය පාමුල තව බොහෝ දෙනෙක් බොහෝ මරියලා යේසුස් වහන්සේගේ මව මරියා, මග්දලායේ මරියා, ක්ලෝපස්ගේ භාර්යාව මරියා, යාකොබ් සහ යොහන්ගේ මව මරියා, බෙතානියේ ලාසරස්ගේ සොහොයුරිය මරියා, සමාතා, සැලෝමි, තබිතා, යොහානා, නිකදේමුස්, අරිමාතියේ ජෝසප් තව බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන්ට කමාවක් අවශ්‍ය නැහැ. ඔවුන් කිසි වරදක් කරේ නැහැ.
දැන් බයිබලයේ අපිට ඇතිවන ප්‍රහේලිකා වලට උත්තරයක් බයිබලය තුලම තියෙනවා. එවැනි අරුම පුදුම අපූර්ව පොතක් තමයි බයිබලය. අපි බලමු මේ ඕන් කියන වචනය ඕන් කියන්නේ කාටද කියලා. යොහාන් සුභාරංචියේ 17:9 යේසුස් වහන්සේ දෙවියන් වහන්සේට තම පියාණන් වහන්සේට යාඥා කරනවා. පියාණෙනි, මම ඔවුන් උදෙසා යාඥා කරමි. ඔබ මට දුන් ඔවුන් උදෙසා මිස ලෝකයේ උදෙසා යාඥා නොකරමි. මන්ද ඔවුන් ඔබගේය. එතකොට ඔවුන් කියලා යේසුස් වහන්සේ අඳුන්වන්නේ තමන්ගේ ගෝලයන්. එහෙමනම් කුරුසිය උඩදී උන් සමාව ඉල්ලන්නේ තමන්ගේ ගෝලයන්. කාටද කියන්න පුළුවන් ගෝලයෝ කී දෙනෙකුට සමාව ඉල්ලනවාද කියලා කුරුසිය මත? කාටවත් කියන්න පුළුවන්. ගෝලයෝ කී දෙනෙකුටද යේසුස් වහන්සේ සමාව ඉල්ලන්නේ? බෑ. යසකක් දාන්න. එක්කෙනෙක් නෑ. ගෝලයෝ 10 දෙනෙකුට. එක ගෝලයෙක් සියදිවි හානි කරගෙන. තව ගෝලයෙක් කුරුසිය පාමුල ඉන්න උන්වහන්සේ සමග දාලා යන්නේ නෑ. 10 දෙනෙක් පැනලා ගිහිල්ලා. අනේ අපි ක්‍රිස්තුස් කියලා කෙනෙක් දන්නෙත් නෑ. අපි එහෙම කෙනෙක් ගාව හිටියෙත් නෑ. ඔවුන් සැඟවිලා Tamanගේ ජීවිතය බේරගන්න. ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ අතහැර ගිහිල්ලා. ක්‍රිස්තුස් වහන්සේට ඔවුන් අවශ්‍යයි. තම ලෞකික සභාව ආරම්භ කිරීමට ඔවුන්ගේ සේවය අවශ්‍යයි. උන්වහන්සේ ඔවුන් ගැන යදිනවා. ඔවුන්ට සමාව දෙන්න මට ඔවුන් අවශ්‍යයි. අපි දන්නේ නෑ ඒ ගෝලයන් 10 දෙනාට මේ පාපය නිසා දඬුවම් ලැබුණාද කියලා. පේත්‍රුස්, අන්ද්‍රු, බතෝලමියු, පිලිප්, සයිමන්, ජූඩ් කුරුසිය ඇනගසා මැරුණා. සෙබඩීගේ පුත් යාකෝබ්, පිලිප්, සිමියොන් කඩුවෙන් හිස ගසා මැරුණා. ඇල්පියස්ගේ පුත් යාකෝබ් ගල් ගසා මැරුණා. මතෙව් සහ තෝමස් හෙල්ලෙන් ඇන මැරුණා. ඔවුන් අකාල මරණයට පත් වුණා. නමුත් කුරුසිය පාමුල සිටි යොහාන් වසර 100ක් ජීවත් වුණා. ඒක දඬුවමක්ද අපි දන්නේ නැහැ. අද ඉතුණුවන් කී දෙනෙක් උන්වහන්සේ දාලා යනවද? තමන්ගේ රැකියාවේ උසස් වීම ලබා ගන්න, සමාජයේ ප්‍රසිද්ධිය ලබා ගන්න, බලය ලබා ගන්න, ඉතුණුකම යටපත් කරගන්න කී දෙනෙක් ඉන්නවද? අපේ රටේ නායකයෙක් හිටියා. කිතුණු පවුලක ඉපදිලා කිතුණු අධ්‍යාපනයක් ලබලා බෞතිස්ම ලබලා ස්ථිරවීම ලබපු නායකයෙක් රටේ අගමැතිකම ගැනීමේ බලලෝභීත්වයෙන් ක්‍රිස්තුස් වහන්සේ අතහැරලා ගියා. ඔහුටත් අකාල මරණයක් අත් වුණා. අපි ඔබ උන්වහන්සේ අතහරිනවා. කී දෙනෙක් අප සභාවේ දේව මෙහෙයන්ට සහභාගී වෙනවා? අපේ රෙජිස්ට්‍රේ බලනකොට 45ක් 55ක් අතර ගාණක් තමයි ඉරිදට දේව මෙහෙයට එන්නේ. අප සභාවේ ලියාපදිංචි වුණ අය ඉන්නවා 139ක්. අනිත් අය යේසුස් වහන්සේ දාලා ගිහින්. උන්වහන්සේ කුරුසියපත් කරේ කවුද? පිලාත්ද? අන්නස්ද? කායාපස්ද? නෑ. උන්වහන්සේ කුරුසියට යැව්වේ අපේ පාපය. උන්වහන්සේ පැය 6ක් කුරුසිය එල්ලිලා ඇඟේ එක අඟලකවත් තුවාලයක් නැති තැනක් නැහැ. නමුත් අපිට පැයක් උන්වහන්සේට নমස්කාර කිරීමට දේව මෙහෙයට ඒමට කම්මැලි. අපිට වෙන වැඩ තියෙනවා කරන්න. අපේ වගේ සභාවක් තිබුණා එපීසයේ. මේට වැඩිය විශාල සභාවක්. එපීස නුවර පොහොසත් නගරයක්, වරායක්, බොහෝ වෙළඳාම් කෙරුණ අය නගරේ පොහොසත් අය හිටියා.
එපීස සභාවේ අය දේව මෙහෙයන්ට සහභාගී නොවී වෙළඳ රැස්වීම් වලට ගියා. වෙළඳාම් කරන්න ගියා. අන්‍යාගමිකයන් සමග ගනුදෙනු කරන්න ගියා. ඒ රැස්වීම් තිබුණේ අර්තෙමිස් දේවතාවියගේ විශාල දෙව් මැදුරේ. ඒක ලෝක පුදුම වලින් එකක්. එහි ගියා. යේසුස් වහන්සේ පදාලා ගියා. එලිදරව් පොතේ 2:4 යේසුස් වහන්සේගේ දූතයා කියනවා මුලින් ඔබ දැක් වූ ප්‍රේමය දැන් මට නැත. ඔවුන් කිතුණුවන් වෙද්දී ඔවුන් යේසුස් වහන්සේට දැක් වූ ප්‍රේමය ලැබියාව දැන් ඔවුන්ට නැහැ. ඔබ කොතරම් පහතට වැටි ඇද්දයි සිහියටගෙන පසුතැවි හිත හරවාගත් නොගත්තොත් මම ඔබ වෙත පැමිණ ඔබේ පහන තිබෙන තැනින් එය ඉවත් කරගනිමි. පහන කියන්නේ යේසුස් වහන්සේ. පහන කියන්නේ අපේ ගැලවීම. උන්වහන්සේ කියනවා ඔබේ ප්‍රථම ප්‍රේමය මම නෙමෙයි නම් ඔබේ ප්‍රථම ප්‍රේමය ඔබ නම් ඔබ ඔබේ සැප පහසුව තකා මාව අමතක කරනවා. ඔබේ ලෞකික ප්‍රයෝජනය සඳහා මාව අමතක කරනවා. මම ඔබෙන් අයින් වෙනවා. ඔබේ ගැලවීමද ඔබෙන් අයින් කරනු ලැබේ. අපි බලමු 1 තිමෝති දෙවැනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයන් අතර වනුයේ එකම මැදහත්කාරයෙකි. එනම් මනුෂ්‍යයෙකු ක්‍රිස්තුස් වහන්සේය. පළවෙනි යොහාන් තුමා ලියන ලද ලිපියේ පළවෙනි ලිපියේ දෙවැනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ යොහාන් ලියනවා යේසුස් වහන්සේ නම් මැදහත්කාරයන් කෙනෙක් අප වෙනුවෙන් පියාණන් වහන්සේ වෙත සිටිනසේක. උන්වහන්සේ ඉවසනවා. අප වෙනුවෙන් මැදහත්කාරකම් කරනවා. අප උන්වහන්සේ අමතක කරන විට උන්වහන්සේ අපට පියාණෙනි කමා වෙන්න කියලා කියනවා. නමුත් එතෙන්දී කියන්න බෑ ඕන් කරන්නේ කුමක්ද ඕන් නොදනී කියන එක. අපි දේව මෙහෙයන්ට සහභාගී වෙන්නේ නැත්තම් අපි ඒක දැනගෙන කරන එක. මේ ගෘහය සමහර අය කියනවා නෑ මම කිතුණුවෙක් හැටියට මට දේව මෙහෙයන්ට යන්න ඕනේ නෑ මං ගෙදර ඉඳගෙන කිතුණුවෙක් හැටියට ඉන්නවා. වැරදි. මේ ගෘහය කාගේද? මේ ගෘහය යේසුස් වහන්සේ. මේ සභාවේ නායකයා කවුද? මේ සභාවේ නායකයා යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ බලාගෙන ඉන්නවා මේ සභාව පවුලක් ලෙස එකතු වෙලා. උන්වහන්සේට নমස්කාර කරනවා. උන්වහන්සේට ගීතිකා ගායනා යාඥා කරනවා. ඊටත් වඩා උන්වහන්සේගේ පූජාව සිහි කිරීමට උන්වහන්සේගේ කැඩුණු සිරුර සහ කුරුසයෙන් ගැලූ රුධිරය සිහිපත් කරමින් අප සත්කර්මය ලබා ගන්නවා. කල්පනා කරන්න. අදම පශ්චාත්තාප වෙන්න. හැරෙන්න. ඔබේ ප්‍රථම ප්‍රේමය යේසුස් වහන්සේ කරගන්න. Now, dear brethren, each word Jesus spoke on the cross is like an iceberg. We see only very little of it, but underneath there is a huge hidden meaning. In his first word, he is asking God for forgiveness on behalf of somebody else. Yes. If we concentrate and reduce the story of the cross into one word, that word is forgiveness. It is for our forgiveness that Jesus suffered on the cross. And he is mediating. He is a mediator. Let's listen to Hebrews chapter 8 verse 6. Now he has obtained a more excellent ministry, inasmuch as he is also mediator of a better covenant, which was established on better promises. He is our mediator. Who are they? Father, forgive them, for they don't know what they are doing. John 17:9 says, I pray for them. I do not pray for the world, but for those whom you have given me,
for they are yours. Here Jesus is praying for his disciples. Therefore, on the cross, them are the 10 disciples who has abandoned Jesus and denies that they was with Jesus. Did Father forgive them fully? We don't know. All 10 were martyred. Do Christians abandon Christ today? Yes. They abandon Christ for popularity, promotions, positions. Because their first love is not Christ. Their first love is themselves. They do everything for their comfort. Oh, I'm lazy to get up in the morning. I can't go to church today. I don't like the Father very much. I don't like some people in the church. They are hypocrites. You are not putting Christ first. You are putting yourself first. Oh, I will uh, go to some other church in the evening. No, that's not what Christ wants. Christ wants us to belong to a church family, adopt a church family, use all the gifts the Holy Spirit has given us for that family. Use all the fruits which the Spirit developed in us for the benefit of that family. We go to this church, that church, today that church, this church. No, that's not what Jesus wants from us. Jesus wants us to be complete Christians, not mere Sunday worshippers. To whom does this building belong? Belongs to Christ, not to incorporate trustees. Who does this parish belong? This parish is a family that belongs to Christ. It's a branch in the wine which is Christ. How many love Jesus in this parish? If you love Jesus, you can't wait till the Sunday comes to come and worship Him with your rest of your family. To remember Christ's sacrifice, His broken body, the blood that flowed from the cross by taking the sacrament with your family. That is the real communion worship. You can't do it on your own at home. There was a church in Ephesus who was very much like our church. Many believers, few coming for the service. Jesus, the angel sent by Jesus, tells the Ephesus church in Revelation 2:4, you have left your first love. Remember, therefore, from where you have fallen. You loved me when you first became a Christian. Now you have fallen from that position. Repent and do the first works, or else I will come to you and quickly remove your lampstand. Yes, brethren, salvation can be taken away. Be careful. Peter, in his first letter, chapter 1, verse 10 says, therefore, brethren, be even more diligent to make your calling and election sure. Be always diligent to make your calling to eternal life and your election to eternal life sure. For if you do these things, you will never stumble. Let us open our hearts to Christ. Make Him our first love, our first priority. Gather to honor Him, and He will mediate with God to forgive our sins. Here is a poem with apologies to Rudolph Kennedy. When Jesus came to Golgotha, they hanged Him on a tree. They drove great nails through hands and feet and made a Calvary. They crowned Him with a crown of thorns, red were His wounds and deep, for those were cruel days when human flesh was cheap.
When Jesus came to Maharagama, they simply passed him by. They never hurt a hair of him, they only let him die. For men had grown more tender, they would not give him pain, for only just passed down the street, they left him in the rain. Still Jesus cried, "Forgive them, for they do not know what they do." And still it rained the monsoon rains that drenched him through and through. The crowd went home and left the streets without a soul to see. And Jesus cried against the wall and cried for Calvary. Let us bow our heads in prayer. Lord, forgive us for neglecting you, not giving you the first place in our lives. We are sinners, Lord. We are weak. The world draws us constantly. Strengthen us through your Spirit. Be in our hearts so that we can come to you, to your church, to worship together, to be the family that you want us to be, to use everything we have to glorify you through that family, to partake of the holy sacrament in true communion. Strengthen us, Lord, and never let us stray. We praise you for being our Savior. We bless you for being our mediator. All praise in heaven and earth be upon you. Amen.